hello. අදත් ලස්සන vlog එකක් අරගෙන ආවා. අපේ අක්කගේ birthday එක celebrate කරපු විදිය තමයි අද vlog එකෙන් ගේන්නේ. හැමදාම වගේ වැඩ ඔක්කොම වුණාට පස්සේ අන්තිම නැගිටලා එන කෙනා තමයි මම. නිදිමත එක් වගේ න. මම අක්කට ලස්සන කේක් එකක් මගේ ඩිසයින් එකක් මං කෙනෙක්ට දීලා හැදෙව්වා. අපි ඒකත් ලෑස්ති කරා. birthday එක ෆස්ම ඕනුනේ ආට ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒකට තමයි අපි ඔතන ලෑස්ති කරේ. birthday එකේ මේන්ම මූව්මන්ට් එක ඩ්‍රෑට තමයි තියෙන්නේ. මේ නම් අපි කරන්නේ අක්කා නැගිටලා යා ලෑස්ති වෙලා එනකන් ඉන්න එක. අපි ආව සර්ප්‍රයිස් කරන්න. අපේ morning tea table එකත් ලෑස්ති කරලා යාට ෆොටෝස් ගන්න ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකකුත් හදලා අපි උදේ වරුව හරිම calmly ඒක සෙලිබ්‍රේට් කරා. කේක් එකක් කපලා ඔන්න ආවිලා ඊට පස්සේ ෆොටෝස් ගන්න එක ලයිව් දෙන එක Facebook ලයිව් දෙන එක වීඩියෝස් ගන්න එක තමයි අපේ කට්ටියගේ මේන්ලිම කරන්නේ. ලස්සනට කැමරාවක් හැදුවා අපි ඉතින් කඩෙන් තමයි ඔක්කොම ගෙනාවේ. හදන්න නම් වෙලා තිබුණ නැහැ. ඊට පස්සේ ආකාස විදියට යාට ෆොටෝ ෂූට් එකක් කරලා දුන්නා. එයාස ඇඳුම් ටිකක් අපි මේ ඔක්කොම ඊයේ රෑ තමයි ලෑස්ති කරේ. ඇඳුම් අරාම කේක් ඔක්කොම ලෑස්ති කරලා ලස්සනට වැඩේ ප්ලෑන් කරගත්තු දේ ටික. හැබැයි සර්ප්‍රයිස් එක තියෙන්නේ අන්තිමේට. ඒ ඔක්කොම ඇස්සේ අපේ තාත්තා කිසි ප්‍රශ්නයක් නැහැ ආවිල්ලා කනවා. යා ඉතින් අන්තිම මොහොතේ එන්නේ කොහොමද? මේ අපි කරන්නේ රෑඩ් කරන්න ඕන එක ප්ලෑන් කරන එක. මම තමයි සාමාන්‍යයෙන් මැද්දට ඇවිල්ලා කියන්නේ මෙහෙම කරමු මෙහෙම කරමු. ඒකට අන්තිමට මොකක්ද වෙන්නේ කියලා බලන්නවත් මම නැහැ. පොඩි ජෝගයක් අපේ බබා පරම්පරා පොඩිම බබා. මේ තමයි අක්කට ගත්ත ගිෆ්ට්ස්. අක්කගේ හස්බන්ඩ් තාත්තා මම අම්මා කට්ටිය තමයි මේ ගිෆ්ට්ස් ගත්තේ. පරුව තමයි මේ දේවල් ලෑස්ති කරේ. අක්ක පූජාවට ගියා. ඒ වෙලාවේ යා ගෙදර නැති වෙලේ රැපින් වලට නම් මම පොඩ්ඩක් ටැලන්ට්. මගේ අමුතු සිස්ටම් තියෙනවා රැප් කරද්දී. හැමෝගෙම ගිෆ්ට්ස් රැප් කරන්න ගේන්නේ මට. මම ඉතින් රැප් කරලා ඒ ඔක්කොම කරලා අපි ඊට පස්සේ කේක් හැදුවා මමයි අම්මයි. අක්කා ආස කොහොමද චොක්ලේට් උයි ස්ට්‍රෝබෙරි වලට. ඒ නිසා අපි ආස විදියට යාට කේක් එක ඩිසයින් කරා. චොක්ලේට් ස්ට්‍රෝබෙරි වලින් ඩිසයින් කරලා ඉතින් කේක් එක ලස්සනට හදාගත්තා. මමයි අම්මයි. අම්මා තමයි ওই කේක් එකේ ලොකුම දේ කරේ. මම ඉතින් පොඩ්ඩක් වීඩියෝ එකට විතරයි ආවේ. ඇත්තම කියන්නම්කෝ. ඊට පස්සේ රස කේක් එකකුත් හදාගෙන අපි අපේ සර්ප්‍රයිස් එක එනකන් හිටියේ. අපි මේ සේරම ලෑස්ති කරලා අක්ක පූජාව ඉන්නකොට ගිෆ්ට්ස් ටිකත් අරගෙන කේක් එකත් අරගෙන අපි අපේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන මම්මගේ ගෙදරට ගියා. මොකද අපේ සර්ප්‍රයිස් ගිෆ්ට් එක අපේ ගෙළඟට ගන්න චුට්ටක් අමාරුයි. පාරවල් පොඩි නිසා. ඉතින් අපි පල්ලි ඉස්සර අපේ මම්මලාගේ ගාටලා දැන් මේ අපි ගිෆ්ට් එක එනකන් හැමෝම බලන්න. වාව් බබාට දැන් බයික් එකත් පුළුවන්. ඒ ඇස්සේ අපේ බබා බයික් පදින්න ඉගෙනගෙන අපිට ඉතින් ලොකු දෙයක් ඒක. ඔන්න අපේ ගිෆ්ට් එක එනවා හැමෝම බලන් හිටපු ආසයන් හිටපු ලස්සන ලොකු මල් පොකුර අක්කා වෙනුවෙන් ගෙනාවා. අක්කගේ හස්බන්ඩ් තමයි ඒක ගෙනාවේ. ඇත්තට මේක මාරම ලස්සනයි. ඔහොම බලනවට වඩා ළඟින් බලද්දී ඇත්තට මේක ලස්සනයි. ඒක බොරු වැඩක් අයියෝ ඒ සල්ලි කාට හරි දෙන්න තිබ්බ කියපු අයට නම් මං කියන්නේ ඇත්තටම නෑ. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. ඊට පස්සේ අපේ අක්කාට සතුටු වුණා. එයාට ඉතින් බොකේ එකක් තව ෆ්‍රෙෂ් බොකේ එකකුත් හම්බුණා. ඊට පස්සේ ඒගොල්ලොත් ලස්සන ෆොටෝස් වීඩියෝස් ඒගොල්ලන්ගේ ගත්තා. අපි ලෑස්ති කරපු කේක් එකයි ගිෆ්ට්ස් දීලා අක්කනම් සර්ප්‍රයිස් වුණා ගොඩාක්. අපි ගොඩක් මහන්සි වුණා මේක වෙනුවෙන්. මුළු දවස් 3-4ක මහන්සියකින් අපි ආව සතුටු කරා. ඒකනේ වටින්නේ. අපේ ඇඳුම් මහන ඇත්තටම සුදු අක්කයා මාර ටැලන්ටඩ්. අක්කගේ ෆොටෝ ෂූට් එකේ තිබ්බ ඩ්‍රෙස් එකයි මේ ඩ්‍රෙස් එකයි. මේ ඩ්‍රෙස් එක නම් අක්ක පූජාව ඉන්න පොඩි වෙලාවේ ඇතුලේ මහුවේ ඇවිල්ලා ඇඳ ගන්න එකක් ලස්සන එකක් ඕන නිසා. මේ ඉන්නේ සුදු අක්කා. එයා තමයි ඩෙකරේෂන් උත්. එයාට ලස්සනට අපි කේක් එක තියෙන තැන ලෑස්ති කරා. අපි කේක් එක කපලා ගිෆ්ට්ස් දීලා ඔක්කොටම පස්සේ අපි කට්ටිය ඩිනර් එක අරගෙන ලස්සනට අක්කගේ දවස් ඉවර කරා. ඊට පස්සේ ඉතින් අපි ලස්සනට අක්කගේ දවස් ඉවර කරද්දී අපි පොඩි සෙට් එක වෙනම ඒගොල්ලන්ගේ ආතල් එකක් අරන් තිබුණා. මම ඒකත් රෙකෝඩ් කරා.
ලස්සන ගායිකාව ටිකත් එක්ක අක්කගේ ලස්සන බර්ත්ඩේ එක මෙන්න මෙහෙමයි සීන් සෙලිබ්‍රේට් කරේ. තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙනකන් හැමෝටම බයි.